Hi guys, welcome back to my YouTube channel. ඉතින් guys ඔයාලට කොහොමද මම අද vlog එක ගේන්නේ මගේ අවුරුදු සතිය ගෙවුනේ කොහොමද කියලා. Welcome back to my YouTube channel. අපි අද අවුරුදු shopping යනවා. පළි මොනවද කියන්න තියෙන්නේ ඔයාලට? මට නම් කියන්න කිසිම දෙයක් නැහැ. හරිම සතුටුයි. හරි. අපි කොහෙද යන්නේ මල්ලි? අද අපි ඇඹිලි පිටියට යන හදන්නේ. මේ අපි 12 වෙනිදා තමයි අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේ. ඇඳුනුයි තව ගෙදරට බඩු එහෙමයි ගන්න යන්නේ. මමයි මල්ලි බස් එකේ යනවා. අම්මලා බයික් එකේ තමයි එන්නේ. ඉතින් guys vlog එක මුලින්ම කියන්න ඕන මම මේ සතියක දේවල් vlog එකට දැම්මට හැබැයි දවසේම වීඩියෝ කරලා නැහැ. එක ක්ලිප් එකක් දෙකක් වගේ තමයි දැම්මේ. මොකද ගෙදර ඉද්දි මට අමතක වෙනවා වීඩියෝ කරන්න. මායි මල්ලි මුලින්ම ඇඹිලිපිටිය යනවා කියලා හිතුවට ඇඹිලිපිටිය ගියේ නැහැ. මොකද සෑහෙන්න සෙනග ඉන්නවා. ඉතින් ඒක නිසා අම්මලා අද සෙවණගල පොලේ යනවා කිව්වයි. ඉතින් මායි මල්ලි දෙන්නම සෙවණගල පොලෙන් බැස්සා එහෙම මොනවා හරි ගන්න. අපි මුලින්ම ගෙදර අයට ඇඳුම් ගත්තා. ඇඳුම් අරගෙන ඉවර වෙලා අම්මා එළවලු එහෙම ගත්තා. මායි මල්ලි පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. සෙනගත් ගොඩක් ඉන්න නිසා මායි මල්ලි පැත්තකට වෙලා හිටියා. අවුරුද්දට කලින් තියෙන අවසාන පොළ නිසා අද ගොඩක් සෙනග ඉන්නවා. ඒක නිසා අපි දෙන්න ඉතින් ඔය සෙනග ගොඩේ යන්න ඕනේ නැහැ කියලා පැත්තකට වෙලා හිටියා. මේ දවස්වල පුදුම රස්නයන් තියෙන්නේ. ඒක නිසා මායි මල්ලි ඉතින් අයිස්ක්‍රීම් එකකුත් අරගෙන කෑවා. ඊට පස්සේ මගේ ආසම කෑම කුමඩු ගෙඩියකුත් ගත්තා. මේ තියෙන්නේ 12 වෙනිදා හවස හොඳටම වහින්න ගත්තා. හැබැයි මේ දවස්වල තියෙන රස්නේ නිසා වහින එකත් හොඳයි කියලා මට හිතුණා. මොකද රස්නේ හරි ටිකක් අඩු වෙන නිසා. ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවසේ මට ඒ ක්ලිප් එක විතරයි ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මේ තියෙන්නේ හිස තෙල් ගාන දවස. අපි හිස තෙල් ගන්න පන්සලට ගියා. මේ වීඩියෝ ක්ලිප් එකත් අනිත් පැත්තට තමයි මම අරන් තියෙන්නේ. හිස තෙල් ගාලා එහෙම ඉවර වෙලා ඊට පස්සේ ඊළඟ දවසේ මම අපේ ගෙදරයත් එක්ක ගමේ යන්න ලෑස්ති වුණා. Hi guys, අපි අද ගමේ යනවා. Hi guys, අපි අද ගමේ යන්නේ. Hi guys, අපි අද ගමේ යන්නේ. Hi guys, අපි අද ගමේ යන්නේ. Hi guys. මම මෙහෙම වීඩියෝ ක්ලිප් 15ක් විතර ගත්තා. මට හිතුණා එකක්වත් හරියන්නේ නැහැ කියලා. මොකද මගේ මේ ෆස්ට් ටයිම් නේ වීඩියෝ එකට මම මෙහෙම ඩිරෙක්ට් කතා කරන ඒක නිසා. ඉතින් guys අද අපි ගමේ යන්න තමයි මේ හදන්නේ. මායි මල්ලි බස් එකේ යනවා. අම්මලා බයික් එකේ තමයි එන්නේ. මුලින්ම අපි ආවේ ඇඹිලි පිටියට. ඊට පස්සේ ඇඹිලි පිටිය බහු කරලා අපි ඊට පස්සේ එන්නේ මිද්දෙනියට. මම මේ ගමේ යන්නේ හරියටම අවුරුද්දකට පස්සේ. ගිය අවුරුද්දේ අප්‍රේල් එකට ගියාට පස්සේ දැන් මේ අවුරුද්දේ අප්‍රේල් එකට තමයි ගමේ යන්නේ. අපි ගෙදරින් එද්දි දවල් වුණා ටිකක්. ඒක නිසා ගමට එනට හවස් වුණා. මොකද පැය 3ක් 4ක් වගේ යනවා එන්න. ඉතින් අපි මේ ඊළඟ දවසේ ආපහු ගෙදර එන්න බලාගෙන තමයි ගියේ. ගමේ ආපු ගමන්ම මට හම්බුණා වෙරළු ටිකක්. මම මේ නංගිත් එක්ක කඩේට යන ගමන් ඉද්දි තමයි වෙරළු හම්බුනේ.
මං පළතුරු වර්ග එහෙම ගොඩක් කන්න ආසයි. ඒක නිසා ඉතින් පළතුරු ගහක් පේන්න බෑ. ගයිස් මම කිව්වනේ ඔයාලට මම ගමට ආවේ මේ හරියටම අවුරුද්දකින් කියලා. හැබැයි මම ඉපදුනේ මේ ගමේ. ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුදු 20ක් විතර මේ ගමේ තමයි ජීවත් වුනේ. ඉස්සර මම හිතාගෙන හිටියේ ගමෙන් පිට මට කවදාවත් ජීවත් වෙන්න බැරි වෙයි. එහෙම ජීවත් වෙන එක මට හුස්ම ගන්න බැරි තරම් අමාරු දෙයක් කියලා. හැබැයි දැන් මට ගමට එද්දි තමයි මගේ හුස්ම හිර වෙනවා වගේ දැනෙන්නේ. මම මෙහෙ ඉපදිච්ච දවසේ ඉඳන් ඉඳපු නිසා මගේ මේ ගමේ ඉන්න ගොඩාක්ම අය නෑදෑයෝ ඉන්නේ. ඒ වගේම යාළුවෝ ඉන්නේ. ඉතින් මම හදිස්සියේ ආපහු යන්න ආපු නිසා කොහෙවත් යන්න බැරි වුණා. මොකද මම මේ හැම තැනකටම වගේ යනවා නම් මට සතියක් විතර යනවා යන්න. ඒ තරම්ම කට්ටිය ඉන්නවා මගේ අඳුරන අය. මම මේ දැන් හදන්නේ අපේ නංගි ඉස්කෝලෙන් ගෙන ආපු ෂර්ලොක් හෝම්ස්ගේ පොතක් කියවන්න. මම මේ පොත් මීට අවුරුදු 10කට විතර කලින් තමයි කියෙව්වේ. ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ සෑහෙන්න පොත් කියෙව්වා. දැන් නම් කියවන්න වෙන්නේ නැහැ. මොකද ඉතින් ඉඩක් ලැබුණු හැම වෙලාවෙම ෆෝන් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා ඉතින් පොතක් කියවන්න වෙන්නෙම නැති තරම්. මම මේ පොත ගත්තට පොත ඉවර වෙනකම්ම කියෙව්වේ නැහැ. රෑ ඉන්න ටිකේ විතරයි කියෙව්වේ. ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ගොඩක් තියෙනෝනේ. සෑහෙන පොත් තියෙනෝනේ දෝනේ. මෙයාගේ පොත් සෑහෙන තියෙනෝනේ. මම මේ රෑ කලබලයට ෂර්ට් එකත් කන පිට තමයි ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒක නංගි කිව්වට පස්සේ තමයි මම ඒක දැක්කේ. එහෙනම් ඉතින් අපි මේ පොත කියවමු දැන්. ඉතින් මම මේ ඊළඟ දවසේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගයිස් මගේ vlog එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. ආයෙත් අලුත් vlog එකකින් එහෙනම් හමු වෙමු. bye guys. Thank you for watching.